ආදරණීය දවසක් ප්‍රාර්ථනා කරනවා යාළුවනේ ඔයාලා හැමෝටම. ඉතින් කොහමද යාළුවනේ? ඉතින් ඔයාලට මම ඊයේ පෝස්ට් එකක් දැම්මා. මම අප්පච්චි අම්මයි දෙන්න බලන්න අපේ මහ ගෙදර ආවා කියලා. මම තාම ඉන්නේ එහෙ. ඉතින් අපේ මහ ගෙදර හරි ලස්සනයි. ඉතින් අපි හැමෝම මමයි මගේ මහත්තයයි මගේ පුතයි අක්කගේ පුතෙකුයි අපි 4 දෙනාම අපේ මහ ගෙදර ආවා. ඔයාලට මේ ඈතින් පේන්නේ අපේ ගෙදර පිටිපස්සේ තමයි වැව තියෙන්නේ. අපේ ගම මීගලෑව. හරිම ලස්සන සුන්දර හරිම ආකර්ෂණීය ගමක්. අපි පුංචි කාලේ ඉඳන්ම හැදුණු වැඩුණු අපේ ගම මේ තියෙන්නේ අපේ පොල්වත්ත. ඉතින් මේවා මේ නිකන් හැදිච්ච නෙවෙයි. කවුරුත් දීපු දේවලුත් නෙවෙයි. වලට පේන නැති අප්පච්චි තෙල් ගහනවා වත්තට. ඉතින් මේවා අම්මයි අප්පච්චි දෙන්න දුක් මහන්සියෙන් හැදුව පැල්ල තමයි මේ ලොකු වෙලා. ඉතින් ඇත්තටම මේ අය දැන් හොඳ අස්වැන්නක් දෙනවා. ඉතින් මේ හැම තැනම තියෙන පොල් ලොකු පොල් ගහස් තියෙනවා, පොඩි පොල් ගසුත් තියෙනවා. ඉතින් මේ ඔය විදිහට තමයි අපේ මහ ගෙදර තියෙන්නේ. ඔය පේන්නේ ඇතින් වැව හරි ලස්සනයි. හතන ඔරු තියෙනවා පේනවා ඇති ඔයාලට. වැවට යනවා. ඉතින් ඔය මාළු අල්ලන අය යනවා. ඉතින් කවුරු හරි ගමට අලුතින් ආවහම මේ අයත් ඉතින් ඇවිදින්න හරි ආසයිනේ ගම්වල නේද? ඉතින් ලොකු ඉඩමක්. මම අවුරුදු 27ක් මෙහි ජීවත් වුණා. මගේ නංගිත් එහෙමයි මල්ලිත් එහෙමයි. ඉතින් දැන් අපි තුන් දෙනාම මෙහෙ නැහැ. මල්ලි නම් ජොබ් එකක් කරනවා. එයා නාවික හමුදාවේ වැඩ කරන්නේ. ඉතින් මේ අපි ඉතින් ජීවත් වුණේ මේ මහ ගෙදර අපි කට්ටියම. ඉතින් වෙලාවක් ලැබෙන හැම වෙලාවෙම අම්මයි අප්පච්චි දෙන්නව බලන්න ඇවිල්ලා ඒ අයට කතා කරලා අපි යනවා. මාර ලස්සනයි ඉතින් අපේ ගම. ඒ වුණාට මේ වලට ඈතින් පේන මැදි ඔරුවක එක්කෙනෙක් යනවා. ඉතින් අර දීවර රස්සාවත් කරන අය ඉන්නවා ගමේ. ඉතින් ඒ අය ජීවත් වෙන්නේ ඒ විදිහට. ඉතින් මේ අපිට වෙලාවක් ලැබෙන හැම වෙලාවෙම ඉතින් අපි අම්මයි අප්පච්චි දෙන්නව බලන්න එනවා. නිතරම එන්න විදිහකුත් නැහැ. මම ඉන්න ගම නම් මේ වගේ නෙවෙයි. මම ඉන්නේ මේ අපි ඉන්න ගමට මහවැලිය නැහැ. කැකිරාව පැත්තේ අපි ඉන්න ලයින් එක. මහවැලිය නැහැ. මේ හේන් ගොවිතැන තමයි තියෙන්නේ. හරි දුෂ්කරයි. වැස්ස හරිම අඩුයි. දැන් මෙහාටත් ඉතින් මෙහෙම තිබුණාට ඇත්තටම තාම වැව් වල වතුර ගොඩක් නැහැ. වතුර හිඳිලා තියෙන්නේ. වැස්සත් එක්ක ඔක්තෝබර් මාසේ මහා කන්නේ වැහි එක තමයි මේවා මේ පිරෙන්නේ. මේ පේන්නේ අපි මෙතනින් තමයි ඉතින් නාන්නේ ගෙදර ආවහම. මේ පේන්නේ වතුර නැහැ. මේවා ඔක්කොම පිරෙනවා. මේ වැස්සහම තියෙන්නේ හරි ලස්සනයි ඉතින්. මේ කෑල්ලෙම තියෙන්නේ පොල් හදලා. පොල්, ගම්මිරිස්, බුලත් ඒ වගේ ඉතින් කොච්චි අනම්මනම් ගොඩාක් දේවල් ඉතින් හදනවා. අම්මයි අප්පච්චි දෙන්න ඒ වගේම මල්ලිගේ මේ නෝනා ඒ කට්ටිය ඉතින් එකතු වෙලා හරි සුහදශීලීව මේ හදනවා ඉතින් මේ දේවලුත් එයාලට පුළුවන් වෙලාවට. ඉතින් ඔහම තමයි චූටි වීඩියෝ එකක් අරගෙන ආවේ මේ ඔයාලත් එක්ක පොඩ්ඩක් ඉතින් අපේ මහ ගෙදරත් බෙදා හදා ගන්න ඕනි නිසා. අර ඈතින් පේන්නේ ලස්සනට පඳුරු ඒ තියෙන්නේ රම්පේ. ඉතින් මේ කොහොම තමයි ඉතින් අපේ මහ ගෙදර. මේ ඔය ඉන්නේ අපේ මල්ලිගේ පුතා. එයා ඇවිල්ලා කියනවා මට පණිවිඩයක්. ඉතින් මේ බොහොම ස්තුතියි යාළුවනේ එහෙනම්. මම ආපහු ඔයාලත් එක්ක එන්නම් ලස්සන මල් වීඩියෝ එකකින්. ඉතින් බොහොම ස්තුතියි ආදරේ. ලස්සන දවසක් හැමෝටම. බුත් සරණයි.